හොඳයි යාළුවනේ ඔයා බලනවා ඇති මේ අයන් එකක් තියාගෙන මම මොකද කරන්න යන්නේ කියලා. ඉතින් අයන් එකක් නැති ගෙදරක් නැහැ හැම ගෙදරම පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා අයන් එකක්. ඉතින් පාවිච්චි කරලා නැති කෙනෙකුත් නැහැ. ඉතින් මේ අයන් එකේ එන්න පුළුවන් සියලුම දෝෂ ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයාටම පේනවා ඇති මේ අයන් එකේ තියෙන දෝෂ. මේ පාවිච්චි කිරීම හොඳකම මම කලින් වීඩියෝ එකේදී දැම්මා අයන් එක පාවිච්චි කරද්දී කරන වැරදි. ඒ වැරදි කරපු කෙනෙක්ගේ අයන් එකක් තමයි මෙන්න මේ විදිහට මම ඔයාට හදන්න ගෙනලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව යමු මේ වයර් කෝඩ් එක සම්පූර්ණයෙන්ම මාරු කරලා කොහොමද මේ අයන් එකේ රිපෙයාර් කරන්න තියෙන දෝෂ පිළිබඳව අවබෝධයක් ගන්න කියලා. ඉතින් මුලින්ම කරගන්න තියෙන්නේ මෙන්න මේ තන තියෙනවා ඇණයක්. මේ ඇණේ හැම අයන් එකේ මේ විදිහටම තියෙයි කියලා කියන්න බෑ. ඒකේ තියෙන තැන් එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක චුට්ටක් අවබෝධයෙන් බලලා ඔය ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් අයන් එක මේක බලා ගන්න. ඉතින් පොඩි සුද්ධ පාරක් දා ගන්න ඕනේ. ඊට අමතරව මේ බලන්න මේ අයන් එක සෑහෙන කල් පාවිච්චි කරනවා. ඊට අමතරව මේ මෙතන තියෙනවා ඔක් ගලව ගන්න පුළුවන්. මේකත් මම පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඇන දෙකක්. ඒකත් මම ගලව ගන්න. ඒක මෙන්න මේ වයර් කෝඩ් එක එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. ඒකත් මම ගලව ගන්නවා. මේව ගලවනකොට පොඩ්ඩක් කල්පනාවෙන් ගලවන්න. ඊට පස්සේ අපි මේක ගලවන්න ඕනේ. එතකොට මේ ගලවන ක්‍රමය එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. මෙතන තියෙනවා පිටතට හඩුව. ඒකත් මම අයින් කර ගන්නවා. ඒක අයින් කරගත්තාන් පස්සේ මෙතනත් ප්‍රධාන ඇන දෙකක් තියෙනවා. මම ඒකත් ගලව ගන්නවා. මේ ආකාරයට මේ ගලව ගන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ මේ මෙතන තියෙන ඇන ටික ඊළඟට කරන්න ඕනේ අපි ගලව ගන්න එක. මේක ඔයාට හොයාගන්න අපහසු නම් හයි කරන විදිහ මෙතන ෆොටෝ එකක් ගහලා තියාගන්න. එතකොට මේක නිව්ට්‍රල් එකයි ලයිව් එකයි එර්ත් එකයි කොහොමද තිබ්බේ කියලා ඔයාට ආය අතපසු වෙන්නේ මේ විදිහටම හයි කරගන්න පුළුවන්. මේක බර එන්න දාලා තියෙන අයන් එකේ අපිට පුළුවන් මේකත් ගලව ගන්න පුළුවන්. මේක තමයි යාළුවනේ අයන් එක ගලව ගත්තාන් පස්සේ ප්‍රධානම කොටස් ටික තමයි මේ තියෙන්නේ. පළවෙනි එක තමයි මේක තමයි කොයිල් එක, හීටින් කොයිල් එක. ඉතින් මෙතෙන්ට දෙපැත්තට සප්ලයි 230 දුන්නාන් පස්සේ මෙන්න මේ අයන් එකේ කොයිල් එක හීට් වෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා තර්මෝස්ටැට් ස්විච් එක. මෙන්න මේ තර්මෝස්ටැට් ස්විච් එකෙන් තමයි අපි අයන් කරන්න ඕනේ හීට් එක ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්න. ඊට අමතරව මෙතන තියෙනවා බලන්න ඊට අමතරව මේ ඔක්කොම දීලා තියෙන තහඩු වලින් මොකද මේකට වයර් සම්බන්ධ කිරීම කරන්න බෑ. රත් වෙලා උණු වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ තහඩු සම්බන්ධ කිරීම කරලා තියෙන්නේ. එතකොට මේකේ පේන තුනක් තියෙනවා. මෙන්න මේකේ දෙකට තමයි අපි AC 230 විදුලිය සම්බන්ධ කිරීම කරන්නේ. එතකොට මේකේ තමයි මේ අග්‍රයට තමයි ලයිව් එක සම්බන්ධ කිරීම කරන්නේ. ඊට පස්සේ මේකට තමයි නියුට්‍රල් එක සම්බන්ධ කිරීම කරන්නේ. ඉතින් බලන්න මේක නියුට්‍රල් එක සම්බන්ධ කරන අග්‍රය කෙලින්ම කොයිල් එකට සම්බන්ධ වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකේ බලන්න දැන් අපි ලයිව් එක සම්බන්ධ කරන්නේ මේ අග්‍රයටනේ. එතකොට ලයිව් එක සම්බන්ධ කරන අග්‍රය මෙතනින් ගිහින් තර්මෝස්ටැට් ස්විච් එකට ගිහින් තමයි බලන්න මෙතනින් ස්විච් වෙලා තමයි මේකේ ඊළඟ අග්‍රයට සම්බන්ධ වීම වෙන්නේ. ඒ කියන්නේ කොයිල් එකේ එක අග්‍රයට නියුට්‍රල් සම්බන්ධ වෙනවා.
ඊට පස්සේ ඊළඟ අග්‍රයට ලයිව් සම්බන්ධ වෙන්නේ මේ තර්මෝස්ටැට් ස්විච් එක හරහා. ඉතින් ඔයාට දැන් අවබෝධ වෙන්න ඕනේ කාරණයක් තමයි මෙන්න මේ තර්මෝස්ටැට් ස්විච් එකෙන් තමයි උෂ්ණත්වය කන්ට්‍රෝල් කිරීම සඳහා මෙතනදී පවර් එක කට් කරන්නේ. ඒ කියන්නේ මේක මෙතන තියෙන්නේ මේ ස්විච් එක ගැන කිව්වොත් මෙතන තියෙන ද්විලෝහ පටියක්. කෙලින්ම මෙතන මේ අග්‍රයට ලයිව් එක හම්බෙලා මෙන්න මේ කොයිල් එක රත් වෙනවා. ඒක රත් වෙලා රත් වීම වැඩි වෙද්දී, ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න මෙන්න මේ ද්විලෝහ පටිය උඩ අතට නැමීමක් වෙනවා. එතකොට ද්විලෝහ පටිය උඩ අතට නැමුණාන් පස්සේ මෙතන මේ කන්ටැක්ට් එක නැති වෙනවා. එතකොට මේකට මේ කොයිල් එකට ලයිව් එක සම්බන්ධ වෙන්නේ නැතුව මෙන්න මේ කොයිල් එකට කරන්ට් එක එන්නේ නැතුව මේ කොයිල් එක විසන්ධි වීමක් වෙනවා. එතකොට මේක උෂ්ණත්වය අඩු වුණාන් පස්සේ නැවත මෙතන ද්විලෝහ පටිය අනිත් පැත්තට නැමිලා මෙතන සම්බන්ධතාවය නැවත ඇති වෙලා මේ කොයිල් එක රත් වෙන්න ගන්නවා. අන්න ඕක තමයි සරල වෙන ක්‍රියාවලිය. දැන් සාමාන්‍යයෙන් මේක අයන් එක මෙන්න මේ කොයිල් එක පිච්චෙන්න තියෙන සම්බන්ධතාව ගොඩක් අඩුයි. එතකොට මේ අයන් එකේ එන්න පුළුවන් දෝෂ ගැන අපි කතා කරද්දී ප්‍රධාන දෝෂය එන්න පුළුවන් මෙන්න මේ කොයිල් එක පිච්චෙන එක. ඒ කියන්නේ ඒක කලාතුරකින් තමයි වෙන්නේ. නමුත් පිච්චුනන් පස්සේ මේ කොයිල් එක මාරු කරන්න බෑ. මෙන්න මේ සම්පූර්ණ ප්ලේට් එක මාරු කරන්න සිද්ධ වෙනවා අපිට. ඊට අමතරව මේ තර්මෝස්ටැට් එකේ එන්න පුළුවන් දෝෂ තියෙනවා. මේක සාමාන්‍යයෙන් කන්ටැක්ට් පොයින්ට් එක හරියට කන්ටැක්ට් වෙන්නේ නැහැ මෙන්න මේ ද්විලෝහ පටියේ. ඒ ගුණය නැති වුණාන් පස්සේ එතකොට අපිට කරන්න වෙන්නේ මෙන්න මේ ද්විලෝහ පටිය, ඒ කියන්නේ මෙන්න මේ තර්මෝස්ටැට් ස්විච් එක ගලවගෙන ගිහින් අපිට ඕනම ඉලෙක්ට්‍රික් ෂොප් එකකින් ගන්න පුළුවන්. එතකොට මේ ද්විලෝහ පටිය, ඒ කියන්නේ ද්විලෝහ පටිය හරියට කන්ටැක්ට් වෙන්නේ නැත්නම් අපිට මේ තර්මෝස්ටැට් ස්විච් එක මාරු කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට කියන්න ඕනේ දෙයක් තියෙනවා. මේ මෙතන තියෙන පියුස් එක. ඕනෑම උෂ්ණත්ව පාලනය වන එක ස්විච් පියුස් එකක් තියෙනවා. මෙන්න මේක තමයි පියුස් එක. ඒක මම ගලවලා පෙන්නන්න. මෙන්න මේ පියුස් එක ලෝඩ් එක වැඩි වුණාන් පස්සේ පිච්චෙන්න පුළුවන්. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මේක ඔයාට චෙක් කරගන්න පුළුවන් මල්ටිමීටරේ ඩයෝඩ් මෝඩ් එක දාගෙන චෙක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම රයිස් කුකර් වීඩියෝ එකේදී කියලා දීලා තියෙනවා මේ පියුස් එක චෙක් කරන විදිය මල්ටිමීටරයක් නැතුව. ඒ විදිහට චෙක් කරගන්න පුළුවන්. එතකොට මේ පියුස් එක පිච්චිලා නම් ඔයාට පුළුවන් ඉලෙක්ට්‍රික් ෂොප් එකකට ගිහින් මේ පියුස් එක වෙනුවට මේ හා සමාන පියුස් එකක් ගෙනලා මාරු කරගන්න. එතකොට මේ පියුස් එක පිච්චුනොත් මේකෙන් එන නියුට්‍රල් එක මෙන්න මේ කොයිල් එකට හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ කොයිල් එක රත් වෙන්නේ නැහැ. එතකොට අයන් එක වැඩ කරන්න නැතුව යනවා. ඊට අමතරව මේකේ තියෙනවනේ තව මෙතනට තහඩුවක් ඇවිල්ලා තියෙන්නේ. මේකට තමයි මේ නියුට්‍රල් එකටයි ලයිව් එකටයි තමයි මේ ඉන්ඩිකේටර් ලයිට් එක පත්තු වෙන්නේ. එතකොට ඉන්ඩිකේටර් ලයිට් එක කරන්ට් එකට ගහපු ගමන් පත්තු වෙනවා. ඒ කියන්නේ මෙතන කන්ටැක්ට් පොයින්ට් එක කන්ටැක්ට් වෙලා තිබ්බොත් පත්තු වෙනවා. ඊට පස්සේ රත් වුණාන් පස්සේ මේ LED බල්බ් එක, මේ නියොන් බල්බ් එක ඔෆ් වෙනවා. ඔෆ් වෙන්නේ මෙතන කන්ටැක්ට් එක නැති වුණාන් පස්සේ. අන්න ඒ ක්‍රියාවලිය තමයි සරල වෙන්නේ. එතකොට ඔයාට මේ පියුස් එක ඩැමේජ් වෙලා තිබ්බොත් අලුත් පියුස් එකක් මාරු කරගන්න පුළුවන්. නැවත මම හයි කරලා පෙන්නන්න. ඉතින් මේ ඕනම කොටසක් ඔයාට ඉලෙක්ට්‍රොනික ෂොප් එකකින් ගන්න පුළුවන්. ලොකු ගණන් වෙන්නේ නැහැ මේව නම්. ඉතින් අයන් එකක් විසිට් කරනවා වෙනුවට මෙන්න මේ වගේ රිපෙයාර් කරගන්න පුළුවන් ගෙදරින් නම්ම. ඉතින් වත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ ගොඩක් දාන හින්දා subscribe කරලා තියාගෙන notification on කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් අපිට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේ අයන් එකේ වයර් එක සම්පූර්ණම පිච්චිලා තියෙන. ඒ හින්දා මම මේ වයර් එක සම්පූර්ණ රීප්ලේස් කරගන්නවා. ඒකට රීප්ලේස් කරගන්න මම ගෙනලා තියෙනවා. මේකේ ප්ලග් ටොප් එකයි මෙන්න මේ විදිහට වයර් එක.
එතකොට මේක වාට ඕනම ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින් ගන්න පුළුවන්. අයන් වයර් කිව්වන් පස්සේ දෙනවා. ඉතින් මේ විදිහට තමයි සේෆ්ටි ගාඩ් එකක් එක්ක එන්නේ. ඉතින් අපි බලමු මේ කොහොමද හයි කරගන්නේ කියලා. මුලින්ම මම කරගන්න මේ වයර් එක සුද්ධ කරගන්න ඕනේ. ඔන්න මම ගාඩ් එකයි ඔක්කොම ටික සම්බන්ධ කිරීම කරලා ඊට පස්සේ මෙන්න මේ කොටස සම්බන්ධ කිරීම කරන්න යන්නේ. එතකොට මේක දාලා තමයි අපිට වයර් ටික මේ පැත්තෙන් සම්බන්ධ කිරීම කරන්න වෙන්නේ. නොයි විදිහට මම දාගත්තා. දාගෙන මෙතන මම කිව්වනේ කලින් වයර් එක අර්ත් එකක් තිබ්බේ නැහැ කියලා. මේ මෙතන දීලා තියෙනවා අර්ත් එකක් දෙන්න නට් එකක් දීලා තියෙනවා. එතනට අර්ත් එකත් අපි සම්බන්ධ කිරීම කරගන්න ඕනේ. මේක ඇත්තටම වෙළඳපොලෙන් ගද්දී අරන් තියෙන 13 එකක්. එතකොට මේක ගද්දී ටිකක් ක්වොලිටියෙන් වැඩි එකක් ගන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න. මොකද මේක රත් වෙන උපකරණයක්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ටිකක් ක්වොලිටියෙන් වැඩි එකක් තියෙන්න ඕනේ. එතකොට මේකේ මේ පියුස් එක තියෙන එකට තමයි අපි ලයිව් එක සම්බන්ධ කිරීම කරන්නේ. ඔන්න යාළුවනේ දැන් වැඩේ ඉවරයි. ඉතින් අපි ප්ලග් කරගෙන බලමු වැඩේ සාර්ථකයිද කියලා. හරියට ලයිට් එක පත් වෙනවා. නම් වැඩේ හරි. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.